අනාගතය දැනටමත් ලියලා තියෙනවා නම් හැබැයි ඒ නවීන රසායනාගාරයක නෙවෙයි. කෘතිම බුද්ධියනුත් නෙවෙයි. නමුත් වසර 450කට ඉස්සෙල්ලා ජීවත් වූ මිනිසෙකු විසින් ගින්න, යුද්ධය, නැගී යන නායකයින් සහ ලෝකයේ සොලවන වැසනයන් ගැන গুপ্ত පදවලින් ලියූ මිනිසෙක්. ඔහුගේ නම නොස්ට්‍රඩාමස්. සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන් කියා සිටියේ ලෝකය වෙනස් කරන සිදුවීමට බොහෝ කලකට පෙර ඔහු පුරෝකථනය කළ බවයි. නමුත් ඔහු සැබවින්ම අනාගතයේ දුටුවාද? නැත්නම් ඉතිහාසයේ දිගහැරුණු පසු අපි තිත් සම්බන්ධ කරනවාද? අද අපි මේ අතීතයේ දෙස බලමු. ඒ වගේම 2026 ගැන ඔහු කුමක් පුරෝකථනය කරලා තිනවද බලමු. අනාවැකි කියන්න කලින් අපි මේ මිනිසාව තේරුම් ගන්න ඕනේ. 1503 දී ප්‍රංශීය උපත ලැබු නොස්ට්‍රඩාමස් මුලින් අනාවැකි කියන්නෙක් නෙවෙයි. ඔහු වෛද්‍යවරයෙක්. යුරෝපයේ අඳුරුතම කාලයේදී ඔහු වසංගතයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කළා. නමුත් ජීවිතේ පසු කාලීනව ලේ ප්‍රොෆෙසීස් නමින් පොතක් ලිවීමට පටන් ගත්තා. ඇතුළත පේලි 4ක පද 100 ගණනක් තිබුණා. ඒවා ක්වොට්‍රේන් ලෙස හැඳින්වුණා. ඒවා පැහැදිලි නැති සංකේතාත්මක ඒවා. හරිම ව්‍යාකූලයි. ඔහු කිසි විටකත් දිනයන් පැහැදිලිව නම් කළේ නැහැ. නිශ්චිත ස්ථාන පැහැදිලි කළෙත් නැහැ. ඒ නිසා තමයි ඔහුගේ වචන අදටත් විවාදයට තුඩු දෙන්නේ. සමහරු කියනවා ඔහු දක්ෂයෙක් කියලා. තවත් සමහරු කියනවා ඔහුගේ ලේඛන පැහැදිලි නැහැ කියලා. ඒ නිසා අපි ප්‍රබලම උදාහරණ පරීක්ෂා කරලා බලමු. ඒ 1666 වසරයි. දින 4ක් පුරා ලන්ඩනයේ මහා ගින්න ලෙස ප්‍රසිද්ධියට පත් වූ ගින්නෙන් නගරේ වැඩි කොටසක් විනාශ වුණා. මේට වසර ගණනාවකට පෙර නොස්ට්‍රඩාමස් මෙසේ ලියා තිබුණා. ධර්මිෂ්ඨයන්ගේ රුධිරය ලන්ඩනෙන් ඉල්ලා සිටිනු ඇත. ගින්නෙන් පුලුස්සා දමනු ඇත. නොස්ට්‍රඩාමස්ගේ වදන් විශ්වාස කරන අය පවසන්නේ මෙම සිද්ධිය ඍජු ඔහු විසින් පවසා ඇති බවයි. සංශයවාදීන් ප්‍රතිචාර හැටියට දක්වන්නේ විශාල නගරවල ගිනි බහුලව දක්නට ලැබෙන බවත් ඔහු විසින් කිසි විටකත් 1666 වසර ගැන විශේෂයෙන් සඳහනක් කර නැති බවයි. ඉතින් මේ අනාවැකියද? නැත්නම් අහම්බෙන් සිදුවුණු දෙයක්ද? තරුණ හමුදා නිලධාරියෙකු ගැන සිතන්න. අභිලාෂකාමී, උපායමාර්ගික, නිර්භීත නිලධාරියෙක්. ඔහු බලයට පත්වන විට මුළු යුරෝපයේම සෙලවෙනවා. ඒ මිනිසා නෙපෝලියන් බොනපාර්ට්. නොස්ට්‍රඩාමස් බලවත් නායකයෙකු ගැන ලියලා තිබුණා. ඔහු ඒ විස්තර කරලා තිබුණේ ප්‍රංශයෙන් එන පාලකයෙක් බවත්, දෙවන්ත යුද්ධයක් ගැන සහ ඔහුගේ අධිරාජ්‍ය යුරෝපය පුරා ව්‍යාප්ත වන බවයි. ඉතිහාසය අපට පවසන්නේ නෙපෝලියන් හරියටම එය කළ බවයි. එය අනාවැකියක්ද? නැතහොත් නිර්මාණාත්මක අර්ථකථනයක්ද? ජර්මනියේ ආකර්ශනීය භයානක මිනිසෙක් නැගිටිනවා. ඔහු ලෝකය අවුල් ජාලයකට ගෙන යනවා. ඒ මිනිසා ඇඩෝල්ෆ් හිට්ලර්. නොස්ට්‍රඩාමස් වරක් හිස්ටර් නම් චරිතයක් ගැන සඳහන් කරලා තියෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙය හිට්ලර් ගැන සඳහන් කළ බවයි. ඔහුගේ මෙම සඳහන යුරෝපයේ යුද්ධය සහ ජනතාවගේ සිතාගත නොහැකි දුක්වේදනා ගැන විස්තර කරලා තියෙනවා. නමුත් මෙහි පුදුමයට කරුණ නම් හිස්ටර් ඇත්ත වශයෙන්ම ඩැනියුබ් ගංගා කලාපය සඳහා භාවිතා වුණ පැරණි නමක්. ඩැනියුබ් ගංගා කලාපය ජර්මනියේ කළු වනාන්තරයේ සිට කළු මුහුද දක්වා විහිදෙන මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය කොරිඩෝවක්. සමහර ඉතිහාසඥයින් මේ සම්බන්ධතාවය අහම්බයක් විය හැකි බව තර්ක කළත් දෙවන ලෝක යුද්ධයේ දත්ත දිහා බලනකොට මිනිසුන් පුදුමයට පත් කරනවා. නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය තවත් බලවත් වන්නේ මෙහිදී. ඔහුගේ පද එතරම් පැහැදිලි මදි වුණාට එහි ඇති නිවැරදිතාවය යමෙකුට විශාල බියකුත් ඇති කරනවා. 1969 දී ඇපොලෝ 11 යානය
ගගනගාමීන් සමග සඳ මතට පාතෙබුවා. සමහර අය විශ්වාස කරන්නේ නොස්ට්‍රඩාමස් එම අනාවැකියත් පළ කළ බවයි. එහි ඔහු සඳට ගමන් කරන මිනිසෙක් යන්න සඳහන් කරලා තියෙනවා. නමුත් නැවතත් ඔහුගේ වචනවල අපැහැදිලිතාවයක් තියෙනවා. ඔහු අදහස් කළේ වචනාර්ථයෙන් අභ්‍යවකාශ ගමනක්ද නැතහොත් සංකේතාත්මක දෙයක්ද. මේ වන විට ඔහුගේ අනාවැකි සහ සත්‍ය සිදුවීම් අතර පැහැදිලි රටාවක් පේන්න තියෙනවා. සිදුවීම් සිදු වූ පසු ඔහුගේ අනාවැකි ඒත්තු ගැන්වන බව පේන්න තියෙනවා. නොස්ට්‍රඩාමස් විසින් ලියන ලද සිදුවීම් සහ අතීතයේ සිදුවී ඇති සිදුවීම් මේ ආකාරයෙන් අර්ථකථනය කළ හැකිනම් අනාගතය ගැන කුමක් කිව හැකිද? නොස්ට්‍රඩාමස් වර්තමානය ගැන ඉනි කළේ දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික මාරුවීම්, දේශගුණික විපත්, නැගී යන ගෝලීය ආතතීන්. නමුත් ඔහු කිසිවිටකත් එම සිදුවීම් සිදුවෙන දිනයන් ලියා නැහැ. ඔහුගේ දිනයන් බොහෝ විට සංකේතාත්මකයි. එබැවින් නිශ්චිතවම 2026 ප්‍රකාශ කිරීම වෙනුවට ඉදිරියේදී සිදුවේ යයි ඔහු විසින් පවසා ඇති දේවල් ගවේෂණය කරමු. ඔහු විසින් දේශගුණික වෙනස්වීම් ගැන පවසා ඇති අතර දැඩි තාපය සහ මහා නියගයක් පිළිබඳව විස්තර කරලා තියෙනවා. නූතන දේශගුණික විපර්යාස වේගවත් වීමත් සමග බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අපට එම වාර්තාගත සිදුවීම් දැකිය හැකි වන බවයි. නායකීන්ගේ වැටීම සහ අනපේක්ෂිත නව බලවතුන්ගේ නැගී එන ආකාරය ගැනද ඔහු පවසා තියෙනවා. ලෝකයේ පවතින දේශපාලන ආතතිය සහ මාරුවන සන්ධාන ලෝකය දිහා බලන විට මෙයත් සිදුවෙමින් පවතින බව පෙනෙන තියෙනවා. නොස්ට්‍රඩාමස් කිසිවිටකත් කෘතිම බුද්ධිය ගැන ඍජුවම ලියා නැතත් ඔහු විසින් පවසා ඇති නව ආලෝකය හෝ යාන්ත්‍රික මනස යන්නෙන් සංකේතාත්මකව තාක්ෂණික වර්ධනය අර්ථකථනය කර ඇති බව සමහරු පවසනවා. තාක්ෂණය විසින් සමාජයේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව යුගයකට අපි පිවිසෙනවාද? මෙන්න තවත් වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් මිනිසුන් ප්‍රධාන සිදුවීමක් සිදු වූ විට ආපසු හැරී බලනවා. එම සිදුවීමට යම්කිසි රටාවක් තියෙනවද කියලා හොයනවා. ඉතින් මේ සිද්ධීන් ගොඩක් දුරට ඔහුගේ අනතුරු ඇඟවීම් වලට ගැලපෙනවා. නොස්ට්‍රඩාමස්ගේ දක්ෂතාවය ඔහු අනාගතයේ පුරෝකථනය කළා කියන එකද නැත්නම් ඔහු බොහෝ අනාගතයන්ට ගැලපෙන ආකාරයෙන් ලියා තැගුවාද? ඒ කෙසේ වෙතත් ඔහුගේ එම වදන් තවමත් අපව මවිතයට පත් කරනවා. සමහර පරිවර්තකයින් කියා සිටින්නේ ඔහු ගෝලීය පරිවර්තනයේ දිගු කාල පරිච්ඡේද පිළිබඳව ඉඟි කළ බවයි. ඉතින් නොස්ට්‍රඩාමස් ඇත්තටම අනාගතය දැක්කද? ලෝකය දිනෙන් දින වෙනස් වෙමින් පවතිනවා. ඉතිහාසයේ සෑම විටම නිහඬව ඉදිරියට ගමන් කරනවා. නමුත් එක මොහොතක් පැමිණෙනවා. ඒ සියල්ලම වෙනස් කර දමන මොහොතක්. සමහර විට මෙම පැරණි අනාවැකිවල සැබෑ අරමුණ සිදුවීමක් කවදා සිදුවේද කියා හෝ එය කොතන සිදුවේද කියා පැහැදිලිව කියා දීම නොවන්නට පුළුවන්. සමහර විට ඒවා ලියා තිබුණේ අපට අවධානයෙන් බැලීමට, ප්‍රශ්න කිරීමට සහ සිදුවීමට පෙර එකිනෙකට සම්බන්ධ ලකුණු හඳුනා ගැනීමට විය හැකියි. සමහර විට එම ලකුණු හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණා නම් අපට අනාගතය වෙනස් කිරීමටත් හැකිවනු ඇත. සමහර විට නොස්ට්‍රාඩාමස් ඒ නිසාම කිසිවිටකත් නිශ්චිත දිනයක් හෝ නිශ්චිත ස්ථානයක් පැහැදිලිව සඳහන් නොකළා විය හැක. එය තේරුම් ගැනීම අප සතුයි.